අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ලංකා බැංකුවේ B app එකෙන් තවත් කෙනෙක්ගේ ලංකා බැංකු ගිණුමකට මුදල් යවන්නේ කොහොමද සහ මුදල් යවූ බවට e-receipt පතක් ලබා ගන්නේ කොහොමද කියලා. මම මගේ B app එකට දැන් log වෙලා ඉන්නේ. මෙතන වම් පැත්තේ පහළ කෙළවරේ තියෙනවා third party transfer කියලා තැනක්. එතන ටච් කරන්න. දැන් ඕපන් වෙලා තියෙන්නේ ඊළඟ ස්ටෙප් එක. මෙතන තියෙන මෙනු එකේ කොටස් හතරක් තියෙනවා. ඒකේ දෙවෙනියට තියෙනවා third party BOC account transfer කියලා තැනක්. අන්න එතන තමයි අපි සිලෙක්ට් කරගන්න ඕනේ. එතනත් ටච් කරලා ඕපන් කරගන්න. ඊට පස්සේ අපි එන්නේ මේ වගේ තැනකට. මෙතන ඉහළ ඉඳන් බලපුවාම pay කියලා තැනක් තියෙනවා. එතන යට box එකේ තියෙනවා select කරගන්න තැනක් select beneficiary කියලා තැනක්. එතන ටච් කරලා ඕපන් කරගෙන මේ පෙන්නන්නේ මම දැනට save කරලා තියෙන BOC එකේ account එක. මම මේකෙන් සල්ලි යවන්න ඕනේ කෝකද කියලා හරියටම තෝරගන්නවා. ඊට පස්සේ ඒ නම තෝරාගත්ත තැනට පල්ලෙහායින් ඔයාලට පේන්න view bene details කියලා දැනක්. මෙතන ටච් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ සල්ලි යවන්න හදන කෙනාගේ account number එක හරියටම හරිද, email address එක මොකක්ද, නම මොකක්ද කියලා හරියටම බලා ගන්න පුළුවන්. ඒක හරිනම් close කරලා ඊළඟට තියෙනවා source කියලා තැනක්. ඒක යට තියෙන box එකක් open කරගන්න from account කියලා තැනක්. from account කියන තැනට දෙන්න ඕනේ මගේ දැනට BOC එකේ සල්ලි තියෙන account එකේ account number එක. මම මෙතන select කරගන්නවා මගේ account number එක. ඊළඟට transfer කියන එකට පල්ලෙහායින් තියෙන box එකේ transfer amount කියලා තැනක්. එතන තමයි අපි යවන්න ඕන ගාණ හරියටම type කරගන්න ඕනේ. මම මෙතන රුපියල් 10ක් කියලා type කරගන්නවා. ඊට පස්සේ තියෙනවා යට currency කියලා තැනක්. එතනත් touch කරලා open කරගෙන currency කියන එකට පල්ලෙහායින් තියෙනවා LKR කියලා තැනක්. ලංකා රුපියල් කියන එක. ඒක select කරගන්න. ඊට පස්සේ description කියලා තැනක් තියෙනවා. මෙතන ඔයාලට කැමති දෙයක් දෙන්න පුළුවන්. මම මෙතන දෙනවා from P කියලා. ඔයාලට ඕන එකක් මෙතන දාගන්න පුළුවන්. ඊට පස්සේ pay now කියලා තියෙනවා. ඒ pay now කියන එක දීලා ඉස්සරහට යනවා. ඊට පස්සේ ඔයා ඇතුළත් කරපු විස්තර ඔයාගේ account number එක, සල්ලි යවන කෙනාගේ නම, යවන කෙනාගේ email address එක, account number එක, මුදල, date එක, description එක පෙන්නනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ ටික ඔක්කොම හරිනම් confirm කියන එක දීලා ඉස්සරහට යන්න. හරි, අපි සාර්ථකව දැන් සල්ලි යවලා ඉවරයි. අපි ඊට පස්සේ කරන්න හදන්නේ මේ යවපු සල්ලි වෙනුවට ඒ ඩීටේල්ස් ඔක්කොම තියෙන e-receipt එකක් හරියටම ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ තැනට ආවට පස්සේ මෙතන OK බටන් එක දෙන්න කලින් ඔයාලට පේනවා මෙතන කහ පාටින් සලකුණු තුනක් තියෙනවා. ලියුම් කවර් එක සලකුණක්, ඩිස්ක් එක සලකුණක්, printer එක සලකුණක්. මෙතනින් ලේස් මේක තමයි මේ ඩිස්ක් එක තියෙන සලකුණ දීලා අපි ඉස්සරහට යන එක. මම ඊට කලින් පෙන්නන්නම් මගේ ඩවුන්ලෝඩ් ෆයිල් එකේ දැනට මොකුත්ම නැහැ. ඉතින් අපි මේක සේව් කරාට පස්සේ error එකක් පෙන්නනවා. error එකක් පෙන්නුවාට download file එකට මේ receipt එක save වෙනවා PDF එකක් විදිහට. ඉතින් මම මේ කරන විදිහට දැන් මැද තියෙන disk button එක open. ඊට පස්සේ open වෙනවා මේක බලා ගන්න අපි use කරන්නේ මොකක්ද කියලා. මෙතනින් gallery කියන එක තෝරගන්න. ඊට පස්සේ මේ වගේ error එකක් එනවා. ඒ error එක ආවට දැන් මම ආය file manager වලට ගිහිල්ලා පෙන්නන්න. BOC download කියලා e-receipt එක download වෙලා තියෙනවා. ඒක open කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මේකේ සියලු විස්තර තියෙනවා. අපි සල්ලි යවපු කෙනාගේ නම, account number එක, මුදල හැම දෙයක්ම මේකේ තියෙනවා.